හරි. දැන් ගන්නකො මේ චාලක එක පළවෙනි පිටුස්ස චාලක තියෙන්නේ. හරි. පළවෙනි පිටුස්ස චාලක තියෙන්නේ. ගන්න චාලක පළවෙනි පිටුස්ස චාලක තියෙනවා. හරි. මේ චාලක රසායන ගැන කතා කරන්නේ චාලක රසායන ගැන කතා කරන්නේ ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතාවය ගැන. හරිද? ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය ගැන තමයි කතා කරන්නේ. ඒ කියන්නේ සමහර ප්‍රතික්‍රියා තියෙනවා හිමින් සිද්ධ වෙන ප්‍රතික්‍රියා තියෙනවා. සමහර ප්‍රතික්‍රියා තියෙනවා ඉතා වේගෙන් සිද්ධ වෙන ප්‍රතික්‍රියා තියෙනවා. සමහර ප්‍රතික්‍රියා තියෙනවා වේගෙන් වෙන එකට හොඳයි. සමහරක් ඒවා තියෙනවා වේගෙන් වෙන එක හොඳ නැහැ. තේරුණාද? සමහර ප්‍රතික්‍රියා තියෙනවා වේගෙන් වෙන්නේ නැහැ හිමින් වෙන්නේ නැහැ. ඒ අතරමැද අවස්ථාවකින් මධ්‍යම වේග වලින් සිද්ධ වෙන ප්‍රතික්‍රියාවක් තියෙනවා. උත්තර ගියා රකේ. සාමාන්‍ය සමහර ප්‍රතික්‍රියා තියෙනවා මධ්‍යම වේග වලින් සිද්ධ වෙන ප්‍රතික්‍රියාවක් තියෙනවා. හරිද? right. ඒක මේක තමයි මේ ප්‍රතික්‍රියාවේ ස්පීඩ් එක. ඒකේ කියන එක තමයි මේ විදිහට කතා කරන්නේ. ඒක බලන්නක තියෙනවා චාලක රසායනය මොකක්ද ලා තියෙන්නේ හරිද වෙලාව ඉතුරු කරගන්න ඕන නිසා ඔක්කොම ලා තියෙන්නේ චාලක රසායනය බලන්න ඇතම් රසායනික ප්‍රතික්‍රියා ඉතා සෙමින් සිදුවන බවත් ඇතම් රසායනික ප්‍රතික්‍රියා ඉතා ශීඝ්‍රයෙන් සිදුවන බවත් ඔබ දන්නවා ඉතා සෙමින් සිදුවන ප්‍රතික්‍රියා මොනවාද ජකල විකාදනය ඉතා සෙමින් සිදුවේ මේ අද දැක්කම කොරිනාට පහකින් යකඩේ විකාශනය වෙලා එහෙමනේ කාලයක් දෙකේ වීඩියෝ සිද්ධ වෙන දෙයක් දේවා ඊට පස්සේ පාෂාණ ජීවනයේ පළතුරු දීම මෙන්න මේ වගේ ප්‍රතික්‍රියා ඉතා සිවිල් ප්‍රතික්‍රියා පැහැදිලි එක තව ප්‍රතික්‍රියා දෙනවා තමයි ඉතා සිවිල් ප්‍රතික්‍රියා මොනවාද පෙට්‍රල් දහනය LPS දහනය මොකද ඉතා වේගයෙන් සිදුවන ප්‍රතික්‍රියා දේවා මෙන්න මේ ප්‍රතික්‍රියා දෙක ගැන ආයෙ හදාගන්න දෙයක් නැහැ මේ ප්‍රතික්‍රියා දෙක ගැන හදාගන්න දෙයක් නැහැ දේවා ඒගාක් වෙනවා ලෝක දිහා බලන කෙනෙක් හරිද රසායන විද්‍යාවේ හදාගන්න මාගෙන රසායන විද්‍යාව හදාගන්නේ ඔන්නය ඉතා සෙමින් සිදුවන ඒවාක් නෙවෙයි ඉතා වේගෙන් සිදුවන ඒවාක් නෙවෙයි ඒ අතරම තියෙන ප්‍රතික්‍රියාව ගැන පැහැදිලි කියන එක ඒ අතරමැද අවස්ථාව කියන තමයි අපි මේ රසායන විද්‍යාවේ හදාගන්නේ පැහැදිලි කියන එක යන්නේ ඉතා සමිස්කෘත ප්‍රතික්‍රියාවන යකඩ විකාශනය පාෂාණ ජීවනය පළතුරු දීම යකඩ විකාශනය පාෂාණ ජීවනය පළතුරු දීම इतना वेगेन से प्रतिक्रिया पेट्रोल का LP वेरी इतना दहन है वेरी इतना दहन है पेट्रोल LP वेरी इतना दहन है अम्ल बाष्पांतर प्रतिक्रिया अम्ल बाष्पांतर प्रतिक्रिया සමහරක් ඒවා තියෙනවා මධ්‍යම වේග වලින් සිදුවෙන ඒවා තියෙනවානේ. හරි. ඒතකොට මෙන්න මේවා තමයි අපි කතා කරන්නේ. රසායනික චාලක රසායන කතා කරන්නේ මේ ප්‍රතික්‍රියා සහ. එකක් තමයි H2O2 වියෝජනය. තේරෙනවද? ආය තමයි N2O5 වියෝජනය. බ්‍රදර් කියන N2O5 වියෝජනය. N2 දැන් H2 ප්‍රතික්‍රියාව. තේරෙනවද? NH3 වියෝජනය. ගොඩාක් ප්‍රතික්‍රියා තියෙනවා. තේරුණාද කියන්නේ
මේ අතරින් ඊපයක් විතරයි මේ මන් ලිව්වේ. හරි. එතන මෙතනදී H2O2 යෝජනය වුණාම H2O2 යෝජනය වුණාම ප්‍රතිඵල විදිහ හැදෙනවා ජලය දරන O2 gas. හරි. N2O5 යෝජනය වුණාම N2O5 යෝජනය වුණාම N2O4 හැදිලා O2 වායුව නිදහස් වෙලා O2 වායුව නිදහස් වෙලා හරි තුලිකරන්න ටිකක් බලන්න පොයින්ට් එක දෙනවා ඇතැම් රසායනික ප්‍රතික්‍රියා මධ්‍යස්ථ වේගයකින් සිදුවේ ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතාවයේ මැනීම සඳහා මෙවැනි ප්‍රතික්‍රියා යොදා ගන්න. right. ඉස්සරහ තියනවානේ ඉස්සරහානික ප්‍රතික්‍රියා එක right. එතකොට මෙන්න මේ ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතාවය තමයි අපි මේ පාඩමේදී සාකච්ඡා කරන්නේ. හරි. බලන්න ඊට තියෙනවා රසායනික ප්‍රතික්‍රියා සිදුවීමේදී ශීඝ්‍රතාව එකිනෙකට වෙනස් වෙන්නේ මන්ද යන එම ශීඝ්‍රතාව කෙරෙහි බලපාන සාධක සහ එම සාධක ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයේ බලපාන කෙසේද යන මෙහිදී සාකච්ඡා කරනවා. බලන්න प्रतिक्रिया शीघ्रतावय यहाँ ළමයි प्रतिक्रिया शीघ्रतावय කියලා කියන්නේ දී प्रतिक्रियाව නැත්නම් සිදුවන प्रतिक्रियाව right සිදුවන प्रतिक्रियाව ඒක කාලයක් තුළ प्रतिक्रियකවල හෝ प्रतिඵලවල පළවල සිදුවන සාධක වෙනස අපි කියනවා කියලා ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය කියනවා. මොකද ශීඝ්‍රතාවය කියන්නේ ඒක කාලයක් තුළ ප්‍රතික්‍රියාවක් සිදුවන විට ඒක කාලයක් තුළ ප්‍රතික්‍රියක හෝ පළවල සිදුවන සාධක වෙනස අපි කියනවා කියලා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයක් කියනවා. දැන් මේක එනම් මොකද්ද ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය කියන්නේ? प्रतिक्रिया शीघ्रताव समानाय सांद्रण වෙනස බෙදීම ගත වූ කාලය. එතකොට ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය කියන්නේ කැපිටල් R सांद्रण වෙනස කියන්නේ ඩෙල්ටා सांद्रण අපි අර්ථකථන කොටවන්නේ බෙදීම ගත වූ කාලය සිම්පල් ඇල්විගේ දැන් මේවා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය කියන්නේ අයගේ ශීඝ්‍රතාවය ඒක කොහොමද ඒක ගන්නෙ सांद्रण වලින් එකක මවුල ගන්න ස්පීකර් කාලය තත්පර වලින් ගන්නවත් අපිට නම් මොකක් කියලාද ගන්න සිමිනන මවුල තත්පරයට එතකොට මිනිත්තු වලින් ගන්නවත් මිනිත්තුවට හරිද දැන් මේවා ප්‍රතික්‍රියාවක
ප්‍රතික්‍රියාවක සලකුණු ලබන ප්‍රවේදයක සලකුණු ලබන ප්‍රවේදයක ඒකක කාලයක් තුළ සිදුවන සාන්ද්‍රණ වෙනස ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය ලෙස හැදීමේ හරිද? ගන්න හයිලයිට් ඉංග්‍රීසි ක්ලාස් එකේ තියෙන පෙන්සිල් බොක්ස් එක තියාගන්න හරි. අදේ නම් පටන් ගන්න. මාසලයි. අදේ නම් පටන් ගන්න. මේ ලස්සන පාඩම් සෙට් එකක් තියාගෙන ලස්සන තියාගන්න. දෙන්න පටන් ගන්න. අදේ නම් වැඩි කරගෙන යන්න පුළුවන්. ඉතින් වැඩි පටන් ගන්න ඉච්චර. හරි. එන්න මේ ලස්සන පෑන්ට් සෙට් එකක් වගේ පාඩම් සෙට් එකක් තියාගන්න. ඒක හයිලයිට් කරගෙන යන්න. මේ ක්ලාස් එක නෝනේ. डिवीजन क्लास के लिए डिवीजन के लिए दो सौ दिए वो दिए क्लास के होते दिए नोट वो दिन पहले लियो और पहले लियो सर डिवीजन के ड्यूटी का हाल ये दिए तो नोट में ये एक कंसीडर ये पार्टनर बिल्ला दिए हाय बालान दिए बालान इधर भी बिल्ला दिए अरे राइट डरा है कार्ड तरीका सीखना सामने से जो कार्ड को दे एक सामने हाईलाइट कर सामने हाईलाइट कर भाई ना कोई फोटो वाटेड हाईलाइट कर वो हमारी कौन है लास्ट हाईलाइट कर मान ला दी है वाला कुलवा दी है अरे राइट अरे यार जो प्रतिक्रियाओं का लमाए प्रतिक्रिया के हमले में करेंगे प्रतिक्रिया के हमले में पहले बेना ये प्रतिक्रिया के सामने इन्हें करेंगे नोड़े अड़ुए नोड़ देखो नया ब्लॉग तो दिया बात आया मंगल तो दिया बात आरंभक सान्द्र මම ඒ නෝට් කියලා ගන්නවා මෙයාගේ ආරම්භයේදී මෙයක් තිබිලා තියෙනවා ආරම්භයේදී මෙයක් තිබිලා තියෙනවා කියලා හිතන්න ආරම්භයේ මේ දෙක තිබිලා තියෙනවා අර ටී කාලයකට පසු මොකක්ද වෙනවද A වැයෙන්න ඕනේ B සෑහෙන්න ඕනේ එනම්ද T කාලයකට පසු ඒකේ සාන්ද්‍රණය මම හිතනවා A1 කියලා ඒ සාන්ද්‍රණය වෙනස්නේ B සාන්ද්‍රණය මම හිතනවා B1 කියලා T කාලයකට පසු ඒකේ සාන්ද්‍රණය A1 කියලා ගන්නවා B ගේ සාන්ද්‍රණය B1 කියලා ගන්නවා එහෙමනම් मैं प्रतिक्रिया शीघ्रतावය අපිට ලියන්න පුළුවන් A සලකලා හරි प्रतिक्रिया शीघ्रताවය මම ලියනවා A සලකලා प्रतिक्रिया शीघ्रताවය ලියන්න හරි කොහොමද කියලා A
සලකා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය සමානයි සාමාන්‍ය විසඳීම් ගත වූ කාලය සාමාන්‍ය විසඳුම ගන්න ළමයි හැම වෙලේම අවසාන සාමාන්‍යයෙන් අඩු ගන්න ඕනේ ආරම්භක සාමාන්‍ය බෙදන්නේ ගත වෙච්ච කාලය. අවසාන සාමාන්‍ය කොච්චරද? A1 ආරම්භක සාමාන්‍ය කොච්චරද? A0 බෙදනවා ගත වෙච්ච කාලය Tg. හරි. දැන් ඔයාලා දන්නවා මෙයාගේ A0 ගේ සාන්ද්‍රණයට වඩා A1 ගේ සාන්ද්‍රණය මොනවා වෙන්න ඕනේද? අඩු වෙන්න ඕනේ. ඒ හැවරානේ. එයාලා දන්නවා B0 ගේ සාන්ද්‍රණයට වඩා B1 ගේ සාන්ද්‍රණය මොනවා වෙන්න ඕනේද? වැඩි වෙන්න ඕනේ කියලා. තේරුණාද කියන එක? පැහැදිලිද? එහෙනම් අපිට ගන්න පුළුවන්. A1 වෙන A0. මේ උත්තරේ මොකද? මේ උත්තරේ ඍණ උත්තරයක් නේද? මෙන්න මේ ඍණ උත්තරේ නැති කරගන්න අපි ප්‍රතික්‍රියක සලකලා ශීඝ්‍රතාවය හොයනවා. ප්‍රතික්‍රියක සලකලා ශීඝ්‍රතාවය වෙනවා. මෙතන කියන ඍණ උත්තරේ නැති කරගන්න අපි මේ ප්‍රතික්‍රියක සලකලා ශීඝ්‍රතාවය වෙලාවේදී අනිවාර්යයෙන්ම කරන්නේ ශීඝ්‍රතාව සූත්‍ර ඉස්සරහින් ඍණ දාලිය. හරිද? එතකොට ඍණම දැම්ම පස්සේ අර ඉන්නත් මේරියත් එක වැඩිච්චාම මොකද වෙන්නේ? දරුත් ශීඝ්‍රතාවය රේට් එක කියන එක කිසිම හේතුවක් නිසා වෙන වෙන්න බෑ. දෙනවද කියන එක රේට් එක වෙන වෙන්න බෑ. ශීඝ්‍රතාවය කියන එක වෙන වෙන්න බෑ. අන්නේ වෙන දෙන්න බැරි නිසා මොකද වෙන්නේ? සූත්‍ර ලියනකොට ප්‍රතික්‍රියක සලකලා සාන්ද්‍රණ වෙනස හොයලා කාලය බෙදනකොට ප්‍රතික්‍රියක හොයනකොට මොකද කරන්නේ? ඉස්සරහට එකක්ම දාලා යන්න ඕන. පැහැදිලිද? පළවෙනි ප්‍රශ්නේ නෑ. පළසලකා. ශීඝ්‍රතාවයදී කොහොමද අවසාන සාන්ද්‍රණය වෙන ආරම්භක සාන්ද්‍රණය විදීම ගත වූ කාලයේදී හරි අවසාන සාන්ද්‍රණය රේඛියද B1 B0 බෙදීමදී B1 වෙන B0 කියන්නේ හැම වෙලේම උත්තරේ ධන උත්තරයක් නිසා පළසලකලා රේට් එක ලියනකොට තේලිම වෙන්න පුළුවන් පළවන සාන්ද්‍රණය වෙනස ගත වෙච්ච කාලය කියලා. ඒනවාද එන ප්‍රතික්‍රියාව ශීඝ්‍රතාවයේදී ප්‍රතික්‍රියක සලකපහම කරගෙන ඕනේ ඉස්සර එකක්ම දාලා ඕනේ පළවන ශීඝ්‍රතාවය සලකද්දී එහෙම ඕනේ නැහැ. පැහැදිලි මේක බලන්න කියනවා කැපිටල් A නැමැති ද්‍රව්‍ය B නැමැති ද්‍රව්‍ය වලට පත්වන පහත් ප්‍රතික්‍රියාව සලකමු. ඉතින් මේක පළ වෙනවා ඒ වේවකට. මේ ප්‍රතික්‍රියාව සිදුවන කාලය තුලදී කැපිටල් A නම් ප්‍රතික්‍රියකයේ වැයවන අතර කැපිටල් B නම් ඵලය මොනවාද? සැලේ. ඒ නිසා ප්‍රතික්‍රියාව ශීඝ්‍රතාව ඵල සාන්ද්‍රණය වැඩි වන තරමින් හෝ ප්‍රතික්‍රියක සාන්ද්‍රණය අඩු වන තරමින් හෝ දැක්විය හැකිය. ප්‍රතික්‍රියක වැඩි වන තරමින් හරි ප්‍රතික්‍රියක අඩු වෙන ඵල ප්‍රමාණය වැඩි වන තරමින් හරි වෙන්නන්න පුළුවන්. එතස ගන්න පුළුවන් දෙයක්. හරි. දුරක නෝට් එක ගන්න ඕනේ. ඒ නෝට් එකේ මෙන්න කතාව දාන්න හද. ඩෙල්ටා T කාලයකදී හරිද? ඩෙල්ටා T කාලයකදී සිදුවන ප්‍රතික්‍රියාවේ සාන්ද්‍රණ වෙනස. හරි. ඩෙල්ටා T කාලයකදී සිදුවන ප්‍රතික්‍රියාවල සාන්ද්‍රණ වෙනස අපිට මේ විදිහට අර්ථ ගන්න පුළුවන්. ඒකයි. දරවල කියන්නේ මොකක් හරි ප්‍රතික්‍රියාවක NO2 වල සාන්ද්‍රණ වෙනසක් තියෙනවා නම් NO2 වල සාන්ද්‍රණ වෙනස කියන එක අපි කොහොමද ලියන්න පුළුවන්? NO2 සාන්ද්‍රණ ඩෙල්ටා V වෙනස. පැහැදිලි කියන්නේ? දැන් මේ මෙතන පළවෙනි පොයින්ට් එක ඩෙල්ටා T නම් පුරා කාලයක් තුල ඩෙල්ටා T නම් කුඩා කාලයක් තුල
कैपिटल A ही सांद्रणय कैपिटल A ही सांद्रणय विनाश्रीमा डेल्टा A के साथ B सांद्रणय विनाश्रीमा डेल्टा B के साथ दवा गई
right. Ganti lagi කොටුවක් ඇතුලේ ප්‍රතික්‍රියා දෙක කාලා තමයි දෙකක් A වත් වෙනවා B දෙකක් A දන දෙකක් A වත් වෙනවා තුනක් B දන හතරක් C හරියනේ පළවෙනි එක Hadi. Yani daha önce yine var ki දෙයක් වේවත් වෙනවා B වල. හරි. ඒක ප්‍රතික්‍රියක යද්දී ශීඝ්‍රතාවයද ප්‍රතික්‍රියක වැයවීමේ ශීඝ්‍රතාවය. ධර්මාල පළලියදී කියන්නේ මොකද්ද? ඵල සැලීමේ ශීඝ්‍රතාවය. ධර්මාල කියන්නේ මේක ස්ටොයිකියෝමෙට්‍රි කිසිදු වර්ගයක් ඇති වෙන්නේ නැහැ. මොකේද? වැයවීමේ ශීඝ්‍රතාවය සහ සැලීමේ ශීඝ්‍රතාවය. හරිද? හැබැයි ධර්මාල කියන්නේ මොකක්ද? ඒ වැයවීමේ ශීඝ්‍රතාව කොහොමද මේ වැයවීමේ ශීඝ්‍රතාව ඩෙල්ටා E බෙදීම එයා ප්‍රතික්‍රියා කියන්නේ එක්සම් පොත කරන්න ඕනේ ඉස්සරහට දෙන්නට පැහැදිලි කියන එක කවුද ඔය කාලයට දෙන්නව දාන්න කාල දෙකක් දෙනවා ආත්‍රය ඊළඟට B මොකද වෙන්නේ සැලෙනවනේ now B සැලීමේ ශීඝ්‍රතාව B සැලීමේ ශීඝ්‍රතාව डेल्टा B समानයි प्रदेश කාලය डेल्टा B පැහැදිලිද දැන් මේ දෙක අතර සම්බන්ධය සම්බන්ධ කරගන්න ඒ වගේ කී ගුණයක් B හදනවා ඒකේ භාගයනේ B හදන්නේ ඒව නේද ඒකේ භාගයයි B හදන්නේ එහෙනම් ඒ වැයවීමේ ශීඝ්‍රතාවයේ භාගයක් මොකක් වෙනවද B සැලීමේ ශීඝ්‍රතාවය පැහැදිලිද එහෙනම් මෙයාගේ ස්ටොයිකියෝමෙට්‍රියට සම්බන්ධ වෙලා තිබුණා ගන්න ඕනේ ඒ වැයවීමේ ශීඝ්‍රතාවයේ භාගයක් ඒ කියන්නේ ඩෙල්ටා A बराबर डेल्टा A विधीम B මේකේ භාගයක් මොකද්ද B සැලීම ශීඝ්‍රතාවය සමතාවය ළමයි අපි සාමාන්‍ය ගණන ගැන ස්ටොයිකියෝමෙට්‍රිය එකේ කාරණා කරනවාද සමීකරණය ගොඩනගා ගන්න පුළුවන්. يعني ස්ටොයිකියෝමෙට්‍රිය කරලා ඉස්සරහ හරිද? දෙකේ අයිනේ මේකේ භාගයයි මේකේ භාගයක් නේ අපතේ. දීපල මේකේ දෙකට මේකේ එකයි හැදෙන්නේ. මේකේ දෙකට මේකේ එකයි ආ ඉතින් මේක එක කර මේක හදන්න වාගේ මේකෙන් භාගය මේකෙන් මල මේකෙන් භාගය හරි මේ දෙකයි මේකෙන් භාගය කියන්නේ මේකේ භාගයක් එකක් කියලා හරි නැස්නේ හරිද ඒක මේකෙන් භාගයක ශීඝ්‍රතාවය තමයි පොළොව ශීඝ්‍රතාවය දෙවල් කියන එක එහෙනම් අපිට දෙන්න යන්න පුළුවන් මාළට අද දෙවිල යන්න පුළුවන් සාමාන්‍ය අපි කියන්නේ මෙහෙම ඔයගොල්ලෝ අද කොහොමද ස්ටොයිකියෝමෙට්‍රිය කියලා ස්ටොයිකියෝමෙට්‍රි හතරක් පාවිච්චි කරද්දී ඒ කොහොමද කරලා හරි උදාහරණයක් බලන්න ඉනයික දෙකක් පත් වෙනවා මාපීනේ අපි ඒක සාධාරණ අවස්ථාවක වෙනස් කරගමු ඒ ප්‍රතික්‍රියා සාධාරණ අවස්ථාවක වෙනස් කරගමු
simple A capital A පත් වෙනවා simple B capital B දාලා simple C capital C right සාධාරණ අවස්ථාව වෙනස් කරගන්න. එතකොට මෙයාකට ලියන්න පුළුවන් A value ની ශීඝ්‍රතාවය කියලා A value ශීඝ්‍රතාවය කියන්නේ delta A के सामने बेदीम डेल्टा T पिना अरे B सैली में शीघ्रता B सैली में शीघ्रता तो लेंगे डेल्टा B बेदीम डेल्टा T B सैली में शीघ्रता देखो ये इलाकर C सैली में शीघ्रता है डेल्टा C बेदीम डेल्टा कैसे है ने यहाँ मेरा तो संबंध है मुझे मेरा तो संबंध है में बना हुआ मैं भी है रीडा एक क्या का सिंपल A तो एक भी है डेल्टा A सांत में बेदीम डेल्टा समाई एक क्या सिंपल B डेल्टा B सांत में बेदीम डेल्टा एक क्या सिंपल C समाई क्या C डेल्टा C सांत में बेदीम डेल्टा कैसे पहले देखिएगा मेरा भी कहना ये संपूर्ण विस्तार मेरे संपूर्ण कथावन मेघालय तो ये वैल्यू शीघ्रतावे मेरे संपूर्ण कथावन में कहना ये अनुपात प्रतिक्रिया में शीघ्रतावे कहते ये अनुपात प्रतिक्रिया में शीघ्रता देखो क्या मेगा पावर B सैली शीघ्रता देता है ना वो मेथड दी में संपूर्ण है करता हूँ इसको क्यों नहीं करता एक करता हूँ मेगा भी क्या हुआ क्या है B अनुपात दे प्रतिक्रिया में शीघ्रता कैसे दिखेगा अरे मेरा प्रतिक्रिया शीघ्रता है ना प्रतिक्रिया शीघ्रता है बिना टुकड़ा का क्या है कैपिटल R देखो ये ना मेरा साधारण अवस्था में मैं सियावल में समावेश में कहते प्रतिक्रिया में समस्त शीघ्रता है देखो ये वाला पूरा मैं आगे मान दूँगा ये होगा देगा ये अनुपात प्रतिक्रिया में शीघ्रता है मैं होगा B अनुपात प्रतिक्रिया में शीघ्रता है मैं होगा C अनुपात प्रतिक्रिया में शीघ्रता है पहले देखिएगा कैसे ऐसा अरे मगा देवी को तो डाल देंगे विनाश करने का मेरी है ना देवी को तो डाल देंगे मेरी विनाश करने की बात विनाश करला दार विनाश करते बिल्ली वाला दार पार मार करना है अरे धारे असम लिया था आए पार बार आपसे दिए देरी मगा अरे इलाम बार एक यार तो खुद ही कर फिर सीधे तेरा एक दाली में लाते हैं एक दाली में है तो उन्हें मार कर आऊँगा तो प्रतिक्रिया लिया करेगा एक दाली में लाते हैं करने वाले तो मशहूर है और देखने वाला सामान्य करने करना तो प्रतिक्रिया शीघ्रता है कैपिटल R प्रकाश ने सील पद इसमें दिया है भौतिक अवस्था अनिवार्य है एक भौतिक अवस्था अनिवार्य है चार अवस्था नहीं है इसके द्वारा भौतिक अवस्था अनिवार्य है राइट अरे क्या देगा गाँव पर निकल गया क्या देगा किस पर निकल गया
ඔය ID කියලා එකක් විතර තියෙනවා නේද? ඒක ඇත්තටද තියෙන්නේ. ඔය ID කියලා එකක් විතර තියෙන්නේ ඒක ඇත්තටද? Ada, boleh tidak? Bayar. Aneh? Baik. Ya, yang transport tu nanti harus beri kalian. Gantian. Orang yang nol dalam urdu dia N2O5 dan perikara sangat है. इसे आप बोलते हैं अनऑक्सीजन वैल्यू में सीखता है मतलब सुनते हैं कि आता है अपने बिना डिस्प्ले में बोल रही है N2O5 सैली में सीखता है NO2 वैल्यू में सीखता है प्रतिक्रिया सीखता है सर राइट हमारा बात है लोगाई करना Hai, terbaik. Jadi malah kebetulan dia अनऑक्सीजन वैल्यू में सीखता है ये यार ये इससे मेरे वाला प्रतिक्रिया जाएगी ना इससे मेरे वाला सूत्र जाएगा समीकरण जाएगा प्रॉब्लम में प्रतिक्रिया में सीखता है कि प्रकार समान आई एक क्या नाम होता है ना डेल्टा NO2 सांद्रता में दी में काले करते डेल्टा टी समान आई ऋण O2 गैस विधि में डेल्टा टी समान आए भाग्य आए डेल्टा N2O5 गैस विधि में काले हर अपने गाने तो ना देना उनका तो है अनऑक्सीजन वैल्यू सीखता है अनऑक्सीजन वैल्यू सीखता है निर्देशक निकल जाएगा हम नहीं करें ठीक है ना गाने तो करते अनऑक्सीजन वैल्यू सीखता है ठीक है यानी ऋण डेल्टा O2 विधि में डेल्टा टी का लेते किया है निर्देशक बिंदु आई देखा है हजाराई MOL DMP तुलाई इसमें पहले देखिए मेरा यहाँ पर इसका लोग बैठा है कि यहाँ में बोलेगा N2O5 सैदी में सीखता है सैदी में सीखता है एक क्या क्या व्यवहार करते हैं मैंने क्या लेने यहाँ नहीं
අපි දන්නේ මේක අහන්නේ මේක ඇල්ල මෙන්න මේ දෙක එකට ගත්තා සමාන පදයක් නේ පදයක සමානයි කියලා ඒ පදේ විතරක් ගන්න එළියට එතකොට අපි ළඟ එක පළවෙනි එක දාලා මෙන්න මේ කරුණ දෙක විතරක් ගන්න එළියට පිරණයට O2 gas විදීම නෙල්පටි සමානයි භාගයයි N2O5 gas විදීමටි හරිද right ආදේශ කරමු මෙන්න මෙයාගේ දානවා කියලා 0.02.4යි ඒකක අනිවාර්යයි මවුල ගම් ඩෙසිමීටරයට තත්පරයට භාගය වතාවක් හොයන්න කියන කෙනා කවුද හොයන්න කියන්නේ ඩෙල්ටා N2O5 gas මෙයා හොයන්නේ දෙරාල් එනද මෙයා උත්තර කරන්න දෙපැත්තම දෙකේ වැඩි කරලා පැත්තම දෙකේ වැඩි කරලා පොඩි කාලේ කරනවා කියනවා ඉතින් ඒවා delta N2O5 gas බෙදීම කාලයට සමානයි මෙයා වැඩි කරනවා දෙකකින් කියන්නේ 0.04යි 8යි MOL DN පිළිග තමයි S විනේ දෙමාල අද රෝමිලක දෙක දැන් තනිවල රෝමිලක දෙක තනිවල රෝමිලක දෙක දෙකම තනිවල අපේ ගානේ නෝටු එම්එස් විතර නේද? ඉගෙන යන්නේ. ඒ කියන්නේ මේ විලාසමත් එක්ක සම්පූර්ණ පදේ කියේ කියලා. හරි. සම්පූර්ණ පදේ කියේ කියලා. දැන් මේක උත්තර කරන්න. මේක උත්තර කරන්න අතරින් වැඩි කරන්න ඕටු එම්එස් විතර ඕටු සෑජිස් විතර දාන්න බෑ එම්එස් විතර දාන්න ආපිටු විතර එකයි 4යි MOL DM විතර 3යි S විනේ ගය වැඩි කරන 4යි අපේ ගන්නේ ස්මෝල් විදේශ විද්‍යාලය නැහැ अंतिम प्रश्न प्रतिक्रिया शीघ्रता है मुझे क्या है प्रतिक्रिया शीघ्रता है क्या कैपिटल R कैपिटल R में आदत समान है
ඒක උත්තරේ නෑ. මේ මැදින් කරන්නේ නෙවෙයි. මේක හතරේ බෙදලා කොහොමද උත්තරේට? ඔක ලේසියම පිළිගන්නවා කැපිටල් එක සමානයි මෙන්න මෙයා. මේ අපි ඉහළ ගන්න. තේරුණාද? ඒක අපි මෙයාගේ උත්තරේම කෙලින් කැපිටල් ආට ගමු. කේස්ද? තේරුණාද? මේක දෙනවා. බලන්න කැපිටල් ආ ගන්න ඉතින්. කැපිටල් ආ ගන්න මොකද වෙන්නේ? මෙයයි මේ දෙන එක එක ගන්න. මෙයයි මෙයයි ගමු. ලේසි. හරි එදිනවා ගත්තාම පස්සේ මොකද? කැපිටල් ආ සමානයි O2 ඇයි සිද්ධායි. O2 ඇයි සිද්ධායි දෙවියෝ විදේශ විද්‍යාලයක හතරයි. හරිද? Itu kok ini kan gak ada apa Madian Singapura karena Madian Singapura ini dia nih bilang tuh प्रतिक्रिया बेने कालर प्रांत रहेगा क्या रहेगा तो संपूर्ण प्रतिक्रिया उड़ा रहेगा आणि संपूर्ण प्रतिक्रिया सिद्ध වෙනකොට සාන්ද්‍රණයේ සම්පූර්ණ වෙනසක් තියෙනවා කියන්නේ. ඒක අපලයක් තුළ නෙවෙයි අපි ගන්න. අපි කාල රාමුවක් ගන්නවා. ඒ කියන්නේ මිනිත්තු 10ක් වගේ. කාලය පරාසය ගන්න. මෙන්න මේ කාල පරාසය තුළ සිද්ධ වෙන සාන්ද්‍රණයේ වෙනසක් තියෙනවා. අන්නේ සාන්ද්‍රණයේ වෙනස අර අපි ගත්ත කාල පරාසය තියෙනවා. අන්නේ සම්පූර්ණ කාල පරාසය බෙදුවම අපිට වෙන්නේ මොකද? මධ්‍යම ශීඝ්‍රතාවය. එතන මධ්‍යම නාගයක වැල්දියේ ලේරවල කිසියම් කාල ප්‍රාන්තරයක් තුළදී කිසියම් කාල ප්‍රාන්තරයක් තුළදී प्रतिक्रिया को पालवल साधनेस्न विनाशी कालिक सापेक्ष रेक्टोमीटर लැබෙනා ගිය මධ්‍යම ශීඝ්‍රතාවයේ සැදීමේ right හරි වාකරේ
එක මධ්‍යම ශීඝ්‍රතාවය හොයාගත්තට පස්සේ ඉතුරු තියෙන්නේ ඔක්කොම කරන්නේ ඒ ඔක්කොම ඒවා. ඉතුරු තියෙන්නේ මේවා හරි වෙනස් නෑ. මධ්‍යම ශීඝ්‍රතාවය හොයාගන්න එක තමයි වෙනස්. ඒවා කියන්නේ ඒ තප්පරයකදී නෙවෙයි කියන්නේ තප්පර තුනකදී දෙනවා. එතන මොකේනේ තප්පර තුනේ බෙදන්න. සාමාන්‍ය සුලයන් තප්පර තුනේ. වැරදි කියන්නේ ඒකෝදේනා සූත්‍රයේ මධ්‍යම ශීඝ්‍රතාවය සමානයි මුළු සාමාන්‍ය සුලයන් ගතෝ මුළු කාලය. මුළු සාමාන්‍ය සුලයන් ගතෝ මුළු කාලය. වැරදි කියන්නේ බලපෑම ප්‍රශ්නේ SO2 gas O2 gas एक BSO2 gas साराई එක්තරා ප්‍රතික්‍රියාවක සල්ෆර් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය -1.4 ඉඳලා -1.1 දක්වා අඩු වීමට මිනිත්තු 3ක් ගත විය. පළවෙනි ප්‍රශ්නේ ප්‍රතික්‍රියාව SO2 ඇවීමේ මධ්‍යම ශීඝ්‍රතාවය සොයන්න. right SO2 ඇවීමේ මධ්‍යම ශීඝ්‍රතාවය හොයන්න. හරි මොකද කරන්නේ? ලියෝගේ සූත්‍රයේ මොකක්ද මධ්‍යම ශීඝ්‍රතාවය කියලා කියන්නේ? මධ්‍යම ශීඝ්‍රතාවය සමානයි මුළු සාමාන්‍ය විශ්ලේෂණය ගතව කාලය මධ්‍යන්‍ය ශීඝ්‍රතාව සමානයි මුළු සාන්ද්‍රණ වෙනස බෙදීම ගතව කාලය මේකද කියන්නේ සල්ෆර් ඩයොක්සයිඩ් කියලා නේද? ඔව්. එතකොට මේ අපි හොයන්නේ මොකක්ද? සල්ෆර් ඩයොක්සයිඩ් වල වැයවීමේ මධ්‍යම ශීඝ්‍රතාව. තේරුණාද කියන්නේ? තේරුණාද? තේරුණා? සල්ෆර් ඩයොක්සයිඩ් වල වැයවීමේ මධ්‍යම ශීඝ්‍රතාව. හරිද? මුසාමන වෙනසම ගන්නේ. අවසන් සාන්ද්‍රණයේ ආරම්භක සාන්ද්‍රණය අඩු කරනවා වේදනාගත වෙච්ච කාලෙදී ගත වෙච්ච මුළු කාලය වෙද තේරුණාද කියන එක? right ඒකවල ඒකම නෙවියු සූත්‍රය අවසන් සල්ෆර් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය ආරම්භක බෙදීම ගත වූ මුළු කාලෙදී අවසන් සාමාන්‍ය කීයද? 0.1යි මෞලික ඩෙසිමීටරයට ආරම්භක සාමාන්‍ය 0.14යි මෞලික ඩෙසිමීටරයට බෙදනවා ගත වෙච්ච කාලය කීයද? තප්පර 3යි මිනිත්තු 3යි. හරිද? මනිදලක මිනිත්තු වලින් ගන්න තප්පර වලින් ගමු කියලා. හරිද නේද? තප්පර වලින් ගමනේ. අපයි මිනිත්තු තප්පර ගන්න මොකද කරන්නේ? මිනිත්තු තප්පර ගන්න මොකද කරන්නේ? 60 බෙදන්න ඕනේ. මිනිත්තු තප්පර ගන්න මොකද කරන්නේ? 60 ගන්නේ. ගාමනේ නෑ. ඉවරද? ඇලේ ගන්නවා. අර සුළුක උත්තර ගන්න. වැඩි SO2 වැයවීමේ ශීඝ්‍රතාවය. වෙනත් පැකේ ඊළඟට තනයි කරගන්න. වැඩි SO2 වැයවීමේ ශීඝ්‍රතාවය. ආයේ පරිවර්තනයේ කිසිවර ඉවරද? පරිවර්තනයේ කිසිවර ඉවරද? Sudah makan siang terkena ini, itu apa namanya itu? Setelah itu, jadi malam ini hybrid tani boleh, boleh apa tu? Tidak, neh, Gara-gara ni apa? Kerajaan, apa ni? Kerajaan, adil, kerana perangkat ni. Kenapa? Dibalik ke kelas betul kan? Gantena, mana gantena dia hari ini balagan tu bebel dia apa kau? Enggak ada? Hari kapan ni? Waktu
තියෙනකොට පේපර් ලියන්න විතරයි ඕනේ. බලන්න නේම. අද දෙනවා කවුරුද 12ක් කවුරුද 12ක් දෙනවා මොහොත් කියලා අර සියල් පුරගන්න කියමු සියල් පුරගන්න වීඩියෝ වල උදේ සියල් පුරගන්න කියවා මේ ඒ කරුණු රීසනිය කරුණු පහ දෙනවා පොයින්ට්ස් පහ අවසරයේදී පොයින්ට්ස් පහ දුන්නේ නෝනේ පොයින්ට්ස් පහ එකම පේපරේ ඒ පොයින්ට්ස් පහ යොදවන්න බෑ දෙනවා කොහොමද ඒක? ඊළඟට උරුටු ඇන්නේ මතෙන් ශීඝ්‍රතාවය. දැන් දැන් සමාන විදියට. දැන් ඉස්සෙල්ලා ජලය ප්‍රතික්‍රියාව සහ පළවලට මොකක් කරන්න ඕනද? ප්‍රතික්‍රියාව ලියන්න ඕනේ. දැන් ඔතන දිලා තියෙන්නේ සල්ෆර් ඩයොක්සයිඩ් එක උරුටු එක්ක SO3 සාතයි. ආ ප්‍රතික්‍රියාව ලියන්න ඉස්සෙල්ලා. ප්‍රතික්‍රියාව ලියන්න ඉස්සෙල්ලා प्रतिक्रिया में सल्फर डाइऑक्साइड गैस का O2 गैस पॉटेना सल्फर डाइऑक्साइड गैस प्रतिक्रिया उद्गारण है मलयालम प्रतिक्रिया होता है अरे अध्याय समीकरण है वो समीकरण है और समान है विनय क्या देगा डेल्टा SO2 बेदीम T समान है विनय डेल्टा O2 बेदीम T समान है ये क्या देगा डेल्टा भौतिक अवस्थान है भौतिक अवस्थान है देखो आप आगे तक मतलब ये होता है कितने दस मिलीमीटर बिंदु है दशम तुनाई डिग्री में दहाई बड़े तुना मैं आपका कहना बिंदु दशम तुनाई डिग्री में दहाई में तुनाई लूँ अरे क्या MOL DMP में तुनाई STD का मैं आपका देने वाला SO2 AMP माध्यम शीघ्रता है SO2 AMP माध्यम शीघ्रता है क्या करता है डेल्टा SO2 में दिमा T के ऋण आगे हमें जो ऋण लाने से तो ऋण आएंगे देखो ये क्या है ना मेरे को ये क्या आज करा कितना पुराने है पुराने नहीं मारना रायन का Dilihat homework ya. Dilihat homework. Saya kalau deh, ini jadi dia. Halo, ya.
right. දැන් කියනවා අපිට H2 ආංශික පීඩනය. හරි අපිට කියලා දෙන තොරතුරු H2 වල ආත්මක ආංශික පීඩනය 2.10 පැස්කල්ලු. එයාගේ ආංශික පීඩනය 1.2.10 පැස්කල් දක්වා අඩු වෙනවලු. මේ සඳහා මිනිත්තු 5 කියලා දෙනවා. හරි. ඔයමයි කතාව. හරි. 5යි. මහානේ. අපි ඔය මිනිත්තු වල ඔය වෙනස් වෙලා යනවාද? අපිටව නෑ මිනිත්තු වල. right. දැන් අපි අහනවා පළවෙනි එක මිනිත්තුවකදී පීඩනයේ සිදුවන අඩුවීම. ඒ කියන්නේ පීඩනයේ වෙනස පීඩන ශීඝ්‍රතාවය හා පීඩනයේ ශීඝ්‍රතාවය ඒ මධ්‍යම ශීඝ්‍රතාවය තමයි අහන්නේ. මධ්‍යන්‍ය ශීඝ්‍රතාවය ප්‍රතික්‍රමන කරනවා පීඩනයේ සිදුවන වෙනස පීඩනයේ සිදුවන වෙනස බෙදනවා දතෝ කාලේ පීඩන වෙනස අවසන් පීඩනයේ ආරම්භයෙන් අඩු කරන්න ඕනේ. ඒක සුද්ධ වැඩි කියලා 10 පැස්කල් ඒක අඩු කරන්න ඕනේ. ආරම්භයෙන් දෙක වැඩි කියලා 10 පැස්කල් බෙදන්න ඕනේ. ඒ සඳහා මිනිත්තු කීයක් ගත වෙනවද? මිනිත්තු 5ක් ගත වෙනවා. අඩු කරපුවම වෙනවා ඍණ බිඳු කාටක් වැඩි කියලා 10 පැස්කල් බෙදනවා මිනිත්තු 5යි. සුළු කරපුවාම වෙන උත්තරය ඒ වෙන උත්තරය අයින් කරලා ඒක මාත්‍රික ශීඝ්‍රතාවය කියන්නේ. හරිද? ඊළඟට වක්‍රයකදී සාන්ද්‍රණයේ සිදුවන අඩුවීම. සාන්ද්‍රණයේ සිදුවන අඩුවීම. කිස්නේ? සාන්ද්‍රණයේ සිදුවන අඩුවීම. දැන් ඔක්කොම කලින් ගන්න ඕනේ පීඩනයේ සාන්ද්‍රණය අතර වෙනස. මේ පීඩනයේ සාන්ද්‍රණය සම්බන්ධය. වායුවලදී පොලිෂන වල වායුවලදී අපිට කියලා දෙන සමීකරණයක් වායු පරිපූර්ණ වායු සමීකරණය. වායුවලදී කියලා දෙන සමීකරණයක් පරිපූර්ණ වායු සමීකරණය. උදේ පරිපූර්ණ වායු සමීකරණයේ තියෙන්නේ PV සමාන nRT කියලා. පීඩනයේ පරිමාණ මූල ගණනාව උෂ්ණත්වය කියලා. ඒ වගේ පීඩනයේ පරිමාණ මූල ගණන උෂ්ණත්වය RPM සමර්ථ වායු නියතය. හරිද? මම කියන්නේ දෙපැත්ත B වලින් බෙදලා. P සමානයි N/B මෞල ගානදී පරිමාණයක් මොකද්ද? C දෙවන කියන එක. මම C තනි කර ගන්නවා. C සමානයි B බෙදීම R2. නේද උෂ්ණත්වයේදී RT ගුණිතය කරන්නේ නියතයි. මේ දුෂ්ණත්වයේදී RT ගුණිතය නියතයි. එහෙනම් අපි ගන්නවා සාන්ද්‍රණ අතර වෙනස කියලා කියන්නේ පීඩන අතර වෙනස කියලා. කොහොමද? RT දුෂ්ණත්වයේදී RT කියන ගුණිතය නියතයි. ඒවල RT ගුණිතය නිසා හරිය වෙනස් වෙන්නේ නැහැ. ඒක නම් සාන්ද්‍රණය වෙනසක් ගන්නවා නම් අපිට පුළුවන් මේකක් මොකක් කරන්නද? වෙනසක් විතරයි. ඒ වගේ ඒක සාන්ද්‍රණ අතර වෙනස සමාන වෙනෝනේ. පීඩන අතර වෙනස දෙීම හරිද? RT. පැහැදිලි කියන එක
තේරුණාද? දැන් දෙන්න පිය ගන්නවා. RDR විශේෂ. සුදුක භාවයවා මොනවද මේකද? සාමාන්‍ය ශරීරකෙන්ද? ස්ටෑන්ඩඩ් කරලා ඔය පැස්කල් වලින් මම කියුවේ. හරිද? පැස්කල් වලින් නෙවෙයි මේක මිත්තු කරන්න බෑ තප්පර ගන්න වෙනවා. මේක තප්පර ගන්න වෙනවා. හරිද? තප්පර ගන්න වෙනවා. ඒක මේක අද උත්තරේ දෙයි තප්පරයට ඝන මීටරයට මොවුලකි. පැහැදිලි එක තේරුණාද? නැත්නම් මිනිත්තු වලින් හදුවා මිනිත්තුවට කියන්නේ ප්‍රශ්න නැහැ. කාලේ වෙනද මිනිත්තුවට කියන්නේ. තේරුණාද කියන්නේ? රයිට්. හදලා නිකන් කරමු. හදලා මිනිත්තු කියනවා එනවා මිනිත්තු කියනවා ඒ ඉස්සරහින් ඩෙල්ටා පී ඩෙල්ටා සී හොයාගන්නවා ඩෙල්ටා සී පස්සේ කාලෙ වෙනවා අපි ඩෙල්ටා පී හොයාගන්න පුළුවන් ඩෙල්ටා පී හොයනවා නේද එකද දෙක වෙන දෙක කියන්නේ ඒ කියනවා අපි ආදේශ කරා ආදේශම ඝන මීටරේ මවුල වලින් ඩෙල්ටා සී එනවා හදන්න මම
හරි. හරිනේ. මේක සුදු කරලා උත්තරේ කියලා. නෝරාජා. කියලා උත්තරේ. ආර කැඩිලා නැද්ද? ඔයනේ. කොහොමද? डेल्टा C समान है डेल्टा B के लिए मैं यदि करना डेल्टा B बिंदु स्मार्ट आईडी कितना है वहां है यदि मैं और मैं तो तुम्हारे का होता है आईडी के लिए मैं पूछना था एक चीज किया सिवानी से सिवानी रिसीवर पढ़ा है वाला केदी रिसीवर पढ़ा है अरे मेरे को सुंदर भाव उत्तर है क्या वाली अरे मेरे सुंदर भाव उत्तर है क्या वाली मेरे को सुंदर भाव में उत्तर है और मेरे उत्तर है रावण इसके क्या तो सुन तुम्हारी धन्य ये देखी इन्होंने सुंदर किधर उत्तर है मेरे सुंदर आता किधर मैं क्या लगा इधर से माध्यम सिंगता है सामने से ना आप समान डेटा सी में दी वो काले की डेटा सी में देने उत्तर के गाना मिनी तो किया बेटा मिनी तो है बेटा क्या इसी आता है दूसरा इसी आता है दूसरा हाई पकाई गाहे पकाई बुरु जो नेगे में गाना मीट्रेन मोड़े अब क्या बिंदु स्मार्ट में नहीं आता है सुनाई का रहा बिंदु स्मार्ट में नहीं आता है सुनाई का रहा अरे मेरी भी सिया मारता क्या है इसने क्या है सर तुम्हारे सुन देखा है दाहिने हाथ राइट उत्तर आवे तुम्हारे सुन देखा है दाहिने हाथ राइट ठीक है किससे है अरे इससे क्या है सुना तुम्हारी क्या अरे क्या किया क्या बेटा मिनिटु वाला है बेटा इधर ना मिनिटु वटा इधर ना मिनिटु वटा गाना मीटर रेट माउला सुगर वगैरह पाए सुगर वगैरह सीइंग मेडिकल डिग्री मेडिकल सीइंग वगैरह ने और डिग्री मेडिकल पाए ना सीइंग मेडिकल पाए ना बिंदु आया पर है अरे तेरा हमारी गाड़ी तेरा तो बिंदु Sebenarnya, sebenarnya, ada itu, betul, megum kali betul, megum betul lagi kan utara ini kan sugar pemain utara lah, tu nanti istiqamah itu tu lah, MOL, kami berada, ia utara itu orang, bagian betul utara, betul ya apa kelima ya ini ada itu korang ini ya delta C में दी में वाले तो korang ini ya एक काले बेटा लाइन करी ओके dan itu ada sekarang dia mana ya terus demo kali ini kali nama kara एक फाइल में अरे अरे लॉगिन बुला
අනේ ඊළඟට ප්‍රතික්‍රියා ශීලතාවයේ තියෙන බලපාන සාධක. ප්‍රතික්‍රියා ශීලතාවයේ තියෙන බලපාන සාධක. ප්‍රතික්‍රියා ශීලතාවයේ තියෙන බලපාන සාධක. right? මේවා තියෙදී MCQ points ඉතිරිලා අහන්න පුළුවන්. මේ parts MCQ points ඉතිරිලා දාන්න පුළුවන්. ප්‍රතික්‍රියාවල භෞතික ස්වභාවය එකක් තමයි සිද්ධාවයට බලපාන එක දෙයක් තමයි භෞතික ස්වභාවය. වල රැකලා දෙනවා කුඩි කාලයක් කරලාදී මොනවාද මේ සිං කුඩ බලලා දෙන සිං කැරලා ආවේ. සිං කැරලා මම පස්සේ වායු පිළිවෙලින් සිද්ධාවය වල සිං කුඩ යම පස්සේ වායු පිළිවෙලින් සිද්ධාවය වැඩි වෙලා තියෙනවා. ඒක හේතුව ප්‍රතික්‍රියාවක ප්‍රතික්‍රියාවල ශේෂ වර්ගඵලය වැඩි වෙනකොට ප්‍රතික්‍රියාවල ශේෂ වර්ගඵලය වැඩි වෙනකොට එමණත ප්‍රතික්‍රියාවක අණු ගැටෙන ශේෂ වර්ගඵලය වැඩි වෙනකොට ප්‍රතික්‍රියාශීලතාවය වැඩි වෙනවා. ඒ වගේම ප්‍රතික්‍රියාවක අණු ගැටෙන ශේෂ වර්ගඵලය ඒ කුඩු කරපුවම හැමදාම ගැටෙනවා ගොඩක් කැටයක් විදිහට දානකොට කුඩු කරපුවාම ගැටෙන ප්‍රමාණය වැඩි ප්‍රතික්‍රියාව ගැටෙන ප්‍රමාණය වැඩි. ඒවා ගැටෙන ප්‍රමාණය වැඩි කියලා කියන්නේ ආගේ ප්‍රතික්‍රියාශීලතාවය වැඩි කියනවා. පැහැදිලි කියන්නේ ප්‍රතික්‍රියා වල භෞතික ස්වභාවය. හරි. එතකොට ලියන්න ඒක ලියමු විස්තරය. ලියන්න. ගැටෙන ප්‍රමාණය වැඩි වෙන විට ප්‍රතික්‍රියාවක ගැටෙන ප්‍රමාණය වැඩි වෙන විට ප්‍රතික්‍රියාවක ගැටෙන ප්‍රමාණය වැඩි වෙන විට ප්‍රතික්‍රියාශීලතාව ඉහළ වෙයි. ප්‍රතික්‍රියාශීලතාව ඉහළ වෙයි. ප්‍රතික්‍රියාවක කුඩු වශයෙන් දක්වන සඵල ගැටු ප්‍රමාණය වැඩි වෙන බැවින් කුඩු වශයෙන් දක්වන සඵල ගැටු ප්‍රමාණය වැඩි වෙන බැවින් ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතාවය වැඩි වේ. ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වැඩි වේ. හරි. ඊළඟ සාධනය මොකද වෙන්නේ? ප්‍රතික්‍රියාවක සාධනය වැඩි කරපුවම ශීඝ්‍රතාවය වැඩි වෙනවා. ඒකට හේතුව මොකද? ඒකට හේතුව සඵල ගැටු ප්‍රමාණය. साधने වැඩි කල විට සඵල ගැටු ප්‍රමාණය වැඩි වෙන බැවින් प्रतिक्रिया शीघ्रता වැඩි
සභාවේ අඩු ප්‍රමාණය වැඩි වෙයි ප්‍රතික්‍රියාශීලතාවය වැඩි වෙයි. සභාවේ අඩු ප්‍රමාණය වැඩි වෙයි ප්‍රතික්‍රියාශීලතාවය වැඩි වෙයි. හරිද? right ඊළඟ පද උෂ්ණත්වය. ඒක දෙන්නේ හොඳයි අහන්න. මේකට අපිට වායු වල තියයක් ඕනේ. හරිද? මැක්ස්වෙල් බෝල්ස්මාන් වේග්‍යාප්තිය වගේ බෝල්ස්මාන් වේග්‍යාප්තිය වගේ අපිට ඕනේ. හරිද? right මේකේ කියන්නේ මේව කතාවක්. ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන නම් හරිද? ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන නම් ඒ ප්‍රතික්‍රියාවට තියෙන අවම ශක්තිය ප්‍රතික්‍රියාවක සතු අවම ශක්තිය අපි කියන වාක්‍යවල සක්‍රිය ශක්තිය කියලා වචනයක් තියෙනවා. ඒක ඉස්සරහින් කියනවා. මේ සක්‍රිය ශක්තිය කියන්නේ ඉක්මවන්න ඕන. හරිද? අපි ගත්තොත් එහෙම බෝල්ස්මාන් ව්‍යාප්තියක් වේ අනුභාගය මේ පැත්ත ශක්තිය. හරි. ඔය කියන සක්‍රිය ශක්තිය හරිද? ඔය කියන සක්‍රිය ශක්තිය අයිති වෙන්නේ මොකද තමයි මේ හැරෙනවා වගේ. Activation energy EA. හරි? Activation energy EA. මම EA කියලා කරා. හරිද? right. එතකොට සාමාන්‍යයෙන් ළමයි දැන් ඊළඟකෝ නිකන් සාමාන්‍ය තත්ත්වයේ තියෙන ප්‍රතික්‍රියාව ගැන සාමාන්‍ය උෂ්ණත්වයේ තියෙන ප්‍රතික්‍රියාව ගැන මොකද ප්‍රතික්‍රියාවද? මධ්‍ය වේග තරංග අනුභාගය වැඩි වෙලා වැඩි වේග තරංග අනුභාගය වැඩි වෙලා අඩු වේග තරංග අනුභාගය අඩු වෙලා සාමාන්‍ය ප්‍රතික්‍රියාව සිදු වෙනවා. ඊළඟ මේ T1 උෂ්ණත්වය කියන්නේ T1 උෂ්ණත්වය කියන්නේ T1 උෂ්ණත්වයේදී T1 උෂ්ණත්වයේදී සක්‍රිය ශක්තිය මොයන අනුභාගය වෙන එච්චරයි. ඒවත් සක්‍රිය ශක්තිය මොයන අනුභාගය වැඩි වෙන වැඩිද වාක්‍යවල ප්‍රතික්‍රියාශීලතාවය වැඩි වෙනවා. ඒවත් දැන් පද්ධති උෂ්ණත්වය වැඩි වෙනවා. පද්ධති උෂ්ණත්වය වැඩි වෙනවා. ළමයි උෂ්ණත්වය චාලක ශක්තියට අනුලෝම සමානුපාතිකයි. උෂ්ණත්වය වැඩි කරන අණුවල චාලක ශක්තිය මොකද වෙන්නේ? වැඩි වෙනවා. එනවා කියන්නේ අණුවල චාලක ශක්තිය වැඩි වෙනකොට හරිද? අණුවල චාලක ශක්තිය වැඩි වෙනකොට මෙන්න මේ සක්‍රිය ශක්තිය වූ අනුභාගය කියන එක. සක්‍රිය ශක්තිය වූ අනුභාගය කියන එක මොනවා වෙනවද? වැඩි වෙනවා. දැන් මොකද කලින්ට වඩා වැඩි අනුභාගයක් මොනවා වෙලා තියෙන්නේ? සක්‍රිය ශක්තිය ඉක්මවලා ඉන්නේ. දැන් උෂ්ණත්වය වැඩි වෙනකොට සක්‍රිය ශක්තිය වූ අනුභාගය වැඩි වෙනවා. ප්‍රතික්‍රියාශීලතාවය කපේවල වැඩි වෙනවා. පැහැදිලිද? මොකද එන සිද්ධිය උෂ්ණත්වය වැඩි වෙනකොට සක්‍රිය ශක්තිය හරිද? සක්‍රිය ශක්තිය ඉක්මවාගේ අනුභාගය සක්‍රිය ශක්තිය ඉක්මවාගේ අනුභාගය වැඩි වෙන නිසා ප්‍රතික්‍රියාශීලතාවය කපේවල වැඩි වෙනවා. පැහැදිලිද? උෂ්ණත්වය වැඩි කරන විට මධ්‍යම චාලක ශක්තිය වැඩි වෙන බැවින් ප්‍රතික්‍රියක අංශතු ශක්තිය වැඩි වේ. එවිට
එවිට සක්‍රිය ශක්තිය ඉක්මවා යන අනුභවය එවිට සක්‍රිය ශක්තිය ඉක්මවා යන අනුභවය වැඩිවෙන බැවින් සක්‍රිය ශක්තිය ඉක්මවා යන අනුභවය වැඩිවෙන බැවින් प्रतिक्रियाशीलता Maxwell Boltzmann वेग व्याप्ति वक्रे बहुत बार देखते हैं वक्रे बहुत बार देखते हैं तो आया लिया कुछ ऐसा समझाया හරි. බලන්න ළමයි ශීඝ්‍රතා නියමය. අපි කියනවා මේකට වේගීය කියලා කියනවා. වේග නියමන ප්‍රකාශනය කියලා කියනවා. ඔය දෙක කියනවා. හරිද? දැන් ශීඝ්‍රතා නියමය කියන්නේ මොකක්ද? යම් කිසි ප්‍රතික්‍රියාවක් සිදු වෙනකොට හරි මම ගන්න ප්‍රතික්‍රියාව විදිහට E capital A, U capital B, පත් වෙනවා. R capital C දාන S capital D. මොනවද? DQRS කියන්නේ ස්ටොයිකියෝමීටර්. හරි ස්ටොයිකියෝමීටර් පාඩේ දියාම කිව්වලු RMS වර්ධාවයි. ළමයි මෙන්න මේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයේ capital R කියලා ගත්තොත් එහෙම. මොකද කිව්වේ? प्रतिक्रिया शीघ्रता कैपिटल R කියලා ගත්තොත් එහෙම प्रतिक्रिया शीघ्रता कैपिटल R කියලා ගත්තොත් එහෙම මෙන්න මේ प्रतिक्रिया शीघ्रताවය අනුලෝමව සමානුපාතික වෙනවා प्रतिक्रिया शीघ्रताවය අනුලෝමව සමානුපාතික වෙනවා ප්‍රතික්‍රියකවල සාධනවල යම් කිසි ගුණයකට x කියලා ගන්න යම් කිසි බලයක් v සාන්ද්‍රණ බලවලට නංවපුවාම පස්සේ යම් කිසි බලයක හරි ඒක ස්ටොයිකියෝමීටර් කියලා කිව්වද නෑ යම් කිසි බලයක් ස්ටොයිකියෝමීටර් එක නෑ වෙන්න අපරාධ යම් කිසි බලයක ගුණිතයට මොකද මේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය අනුලෝම සමානුපාතික වෙනවා මෙන්න මේක තමයි අපි කියන්නේ වාක්‍යවල ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතා නියමය කියලා. අපිට මේ ඕනම සමානුපාතික ලකුණක් ඉවත් කරගන්න පුළුවන්. සමානුපාතික ලකුණක් ඉවත් කරගන්න පුළුවන්.
මොනවා කරලාද? නියතයක් දාලා. මම k කියන නියතයක් දාලා සමානුපාතිකත්වය ඉවත් කර ගන්නවා. a වල සාන්ද්‍රණය x, b වල සාන්ද්‍රණය පැහැදිලි එක එන අපේ රේට් එක r ශීඝ්‍රතාවය සමානයි මොකද්ද? නියතය මේක අපි කියනවා ශීඝ්‍රතා නියතය කියලා. k කියන්නේ ශීඝ්‍රතා නියතය, a කියන්නේ ඒක සාන්ද්‍රණය, x අපි කියනවා ඒකේ සාන්ද්‍රණයට ඒට සාපේක්ෂව මොකක් කියලාද? පෙර කියලා කියනවා. x කියන්නේ මොකද්ද? x කියලා කියන්නේ ඒට සාපේක්ෂව පෙර කියලා. y කියලා කියන්නේ d ට සාපේක්ෂව මොකක් කියලා කියන්නේ? පෙර කියලා කියනවා. මේ x තන y කියලා කියන්නේ මොකද්ද? සමස්ත ප්‍රතික්‍රියාවේ පෙළ කියලා කියනවා. සමස්ත ප්‍රතික්‍රියාව පෙළ කියලා කියනවා. දැන් ශීඝ්‍රතා සමීකරණය කියන ශීඝ්‍රතා ශීඝ්‍රතා නියමය මොකද්ද කියන්නේ? ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණය යම්කිසි බලවලට ලංගුවම පස්සේ ඒ අතර තියෙන ගුණිතය ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයට අනුලෝම සමානයි. දැන් මේක අපි කියනවා කියලාද ප්‍රතික්‍රියාව ශීඝ්‍රතා නියමය කියලා කියනවා. පැහැදිලිද? කේස් එකක් තියෙනවද? යන්න ඕනේ. ගන්න ඕනේ. බලනවා ශීඝ්‍රතා නියමය බලන්න කිසියම් ප්‍රතික්‍රියාවක සඵල සංඝටන සංඛ්‍යාව වැඩි වීමට උෂ්ණත්වය වැඩි වීම හෝ සාන්ද්‍රණය වැඩි වීම හේතු වේ. ඒ අනුව ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වේ. නමුත් ප්‍රතික්‍රියාවක සාන්ද්‍රණය වැඩි කරන විට ශීඝ්‍රතාවයේ ඉහළ යෑම සෑම විටම සිදු වේ. සාන්ද්‍රණය දෙගුණයක් කරන සෑම විටම ශීඝ්‍රතාවයේ දෙගුණයක් නොවේ. ඒ අනුව ශීඝ්‍රතාවය හා ප්‍රතික්‍රියාව අතර සම්බන්ධතාවයක් පැවතිය යුතුය. ඒ ශීඝ්‍රතා නියමයේ හෙවත් වේග නියමය සලකා බැලීම. ශීඝ්‍රතා නියමයවත් වේග නියමය සලකා බැලීම. right? බලන්න අපිට තියෙන කොටුවක්. ඒ කොටුව ඇතුලේ අපි ලියමු වේග නියමය කියන්නේ මොකක්ද කියන එක. ලියන්න. වේග නියමය අනුව රසායනික ප්‍රතික්‍රියාවක තුලිත රසායනික සමීකරණයේ දැක්වෙන ප්‍රතික්‍රියා කරන විශේෂවල ස්ටොයිකියෝමෙට්‍රික සංගුණකවල සමාන වන හෝ සමාන නොවන
ප්‍රතික්‍රියාවේ මෞලික සාන්ද්‍රණය ඇසුරෙන් प्रतिक्रियाशीलताව प्रकाश करना वो प्रकाशनයයි प्रतिक्रियाशीलताව प्रकाश करना वो प्रकाशनයයි හරි يعني කියන නම් प्रतिक्रियाशीलताව एक प्रतिक्रिया के सामने किसी फलයකට කුඩි දෙයට අනුලෝම සමානුපාතික වේ प्रतिक्रिया දැම්මා මේ සිද්ධිය දාගත්තා යටි පාදක අනුකරණය වෙන පාදක මාත්‍රික අනුකරණය ඔය දාන්න මොකද फोटो तो नहीं ले देवाගේ ස්ටොයිකියෝමීටර් සමාන හෝ සමාන නොවන කියලා. ඒ කියන්නේ සාධාරණ අවස්ථාවක අපි ගමු xy කියලා. සමාන වෙන්නේ නැහැ නේද? ස්ටොයිකියෝමීටර් සමාන වෙන්නේ නැහැ කියලා කියන්නේ. x කියන්නේ කැපිටල් A ගේ x නේ තියෙන්නේ. කැපිටල් A ගේ x කියලා කියන්නේ x කියන්නේ p නෙවෙයි කියලා කියන්නේ. ස්ටොයිකියෝමීටර් නෙවෙයි. හරිද? සමාන වෙන අවස්ථා තියෙනවා. දෙන්න සමාන වෙන අවස්ථා තියෙනවා. සමාන නොවන අවස්ථාවක් තියෙනවා. ये भी इस तरह का कैसे होता है मेरे का भाई मैं आ रहा यार मेरा प्रतिक्रिया තියෙනවා H2O2 දාන O2 ඒ ප්‍රතික්‍රියා දෙක කරපුවාම මෙතන යනවා මෙතන යනවා ප්‍රතික්‍රියා දෙකයි හරිද ඒ ප්‍රතික්‍රියාව මම ඔයාලට කියනවා ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතා සමීකරණය ලියන්න කියලා හරි ප්‍රතික්‍රියාව ශීඝ්‍රතා සමීකරණය ලියන්න කියලා හරිද දැන් ලියන්නේ R සමානයි कि H2O2 के साथ है हर पहला x ये होता है x समान देखा है बोला है H2O2 से इसलिए देखा है बोला बेटा बोला नो है ना वो मैं आप जानता हूँ गाने दिन से x चला देखो गाड़ी युवत करे भी कर देखो जरूर देखा भी ना कोई है बहुत व्यवस्था होने में अंदर है अरे मैं भी जाना मैं तो देखा දැන් මම මේකට ශීඝ්‍රතා සමීකරණය ලියන්නේ කියන්නේ R සමානයි K N2O4 gas එයාට මම දන්නවද? එළ දන්නේ නැහැ. ස්ටොයිකියෝමීටර් තමයි දෙකයි කියලා. ස්ටොයිකියෝමීටර් එක. එළ දන්නේ නැහැ. X O2 සාන්ද්‍රණය එයාට දෙනවා. අපි දන්නේ නැහැ. ගාණි කියනකම අපි දන්නේ නැහැ. ගාණි මාරු තොරතුරුක් දෙන්න ඕනේ මේ x වල.
පැහැදිලි එක උඩ තමයි මේ විජය සමීකරණය කරනවා. දැන් හරියද? හරිද? අපි ළමයි නෑ. ඒවා ලාමනා අපි ගන්නවා. ඒවා ලාමනා අපි ගණන් දෙන්න ඕනේ. ගණන් දීලා මේ සුදුක x y බලනවා. පැහැදිලි එක ඔය දාගන්නේ මේ පරිණාම කරන ඉස්සරහ මේ සමීකරණය කැපිටල් R කියන්නේ බලන්න මේකේ R කැපිටල් R කියන්නේ ප්‍රතික්‍රියාවේ ආරම්භක ශීඝ්‍රතාව කැපිටල් R කියන්නේ ප්‍රතික්‍රියාවේ ආරම්භක ශීඝ්‍රතාවය කැපිටල් R කියන්නේ ප්‍රතික්‍රියාවේ ආරම්භක ශීඝ්‍රතාවය ඒක උදාහරණ කියන්නේ ඒ සාන්ද්‍රණය ඒ ආරම්භක සාන්ද්‍රණය හරියට ඒ ආරම්භක සාන්ද්‍රණය B කොට වරන් කියන්නේ B ආරම්භක සාන්ද්‍රණය right capital K කියන්නේ ශීඝ්‍රතා නියතය capital K කියන්නේ ශීඝ්‍රතා නියතය හරි x සාපේක්ෂව වෙලා මොකදද මතක තියෙන්න ඕනේ y බීට සාපේක්ෂව වෙලා y බීට සාපේක්ෂව වෙලා right x y प्रतिक्रियाවේ समस्त वेळ अरे दागरला यहाँ पे दिखाती है ना अब ये लीवर पास इस तरह जाती है आने ये मेरे लाग प्रतिक्रिया माँ दादा समीकरण देगा तो क्या नाम क्या है अभी लापा में है हम एक लापा में right kayak internet dunia ada basic tulis am ke pas udah sih tulis kita ya ada बाले आशीर्वाद नियते एक क्या पहला मत बता बोले आशीर्वाद नियते एक के प्रमाण बता बोले के पहला मत बता बोले एक में प्रतिक्रिया में आशीर्वाद नियते के कैपिटल के एक के खोल मत बता बोले पहला मत बता बोले देखो देखिएगा उससे गलत दिया वाले हमें ना फिर हम लोग ये लोग को बोलेगा बता बोले हर बता बोले को भी ना पास करेगा इधर ये दूसरा दे ये सीखनानी क्या ये दे पे दूसरा देगा सो सीखनानी क्या व्यास पहले ये बंदा सीखता नियम में उतनी है लेकिन हो गए वाले का कहते हैं पहला भाई भी दिया पहला भाई भी प्रमुख की व्याप्ति है अनेक नौ जी पे गए काम होने ये वेला गला से आते हैं गला से का रन होने एक बार विषय की गाना का पहला दिया ना विषय की गाना की बिना वाला होने अरे ये बस से मेरा
අධිජීව කාලය ගැන තියෙනවා. අධිජීව කාලය ගැන වැඩි ඉගෙන ගන්න ඕනේ. ඒකෝට මේ පාඩම ඉවරයි. දරාගේ විභාගයේ ඕනේ කවුරුටික සසර ගාලා බලනවා. ඒක ප්‍රැක්ටිකල් දෙයක් දෙනවා. ප්‍රැක්ටිකල් එක නම කතා කරනවා. ඒකනේ කායවල ප්‍රැක්ටිකල් එකක් තියෙනවා. ප්‍රැක්ටිකල් එක කතා කරන්න ඕනේ. ප්‍රැක්ටිකල් ටික දැනගන්න ඕනේ. මේ විභාග ප්‍රශ්න උත්තර ලියන්න කියනවා අපි ඕනේ අපහාරයි. ඒවා පාඩම විභාග ප්‍රශ්න වලට උත්තර ලියන්න ප්‍රැක්ටිකල් දැනගන්න. ඒවා ප්‍රැක්ටිකල් එක හරියට දැනගන්න ඕනේ. නැත්නම් කේස් ප්‍රැක්ටිකල් එක බලන්න ඕනේ. වැඩ ගොඩක් තියෙනවා නේද? වැඩ ගොඩක් තියෙනවා මාස 8යි වැඩ ගොඩක් තියෙනවා. හරි මාස 8යි සති 32යි තියෙනවා. ළඟ සතියේ ඒ වගේම ඩියුටි එකක් දෙනවා. ඒ ඩියුටි එකේ මේ කියපු වැඩ ටික තියෙනවා නීට් එකට තියෙනවා. හරි බය වෙන්න එපා. සිලබස් එක සම්පූර්ණයෙන්ම කවර් කරලා දෙනවා. ඒක පාඩමක්වත් මිස් වෙන්නේ නැහැ. ඒක පාඩමක්වත් මිස් වෙන්නේ නැහැ. පේපර්ස් එකක් කරලා ගාන සෙට් කරලා දෙනවා. හරි රිසර්ච් එක බලන්න. නීට් එක රැඩි කරලා යන්න. හරි හරියට කරොත් ඒකට යන්න පුළුවන් ලේසියි. හරියට ඒකට යන්න පුළුවන්. මම ගියවුරු රිවිෂන් එකක් කරන්න බැරුණා. හරිද? ඊළඟ රිවිෂන් එකක් කරේ නැහැ. මේ අවුරුදු රිවිෂන් එකක් කරන ඒකේ 26 තියෙනමයි වාසි. ඒක රාමේ වායවක් කරනවා. දැන් 26 තියෙන වාසි. ඒ සයිඩ් එක කරගන්න පස්සේ ඊළඟ විද්‍යාව පැලදීනේ. එළ ඊළඟ සකරා කරනවා. එළ ඊළඟ සකරා කරනවා. අරෝටික් කතා කරලා මම ඉවර කරනවා. එළ ඊළඟ සකරා කරනවා. සමාජික අවස්ථා කරලා තියෙනවා. අර තුතිකේටි කරනවා. දාසීන වාස්මික ආම්ලික මාධ්‍ය තුතිකේටිය ඒ ඩිවිට් එක සම්පූර්ණ ඉවර කරලා දානවා. හරි. රයිට්. ගන්න ඉන්ටර්වල් එක ආයෙත් ඉවරලා ආයෙ පටන් ගමු. හරිද? මට ඉන්ටර්වල් එකේ ප්‍රශ්න අතට කල්පනා කරන්න මේ පෙළවල ප්‍රශ්න ටික කරනවා නම් කරමු. පෙළ ටිකේ ප්‍රශ්න ටික කරලා තුතිකේටි වලට යනවා නම් යා. නැත්තම් තුතිකේටි කරලා මේකට එන්න. හරිද? පොඩ්ඩක් කල්පනා කරලා ගොඩක් වෙලා තියෙනවා. හරි පොඩ්ඩක් කල්පනා කරලා බලලා මම තීරණය ගන්නවා. හරි? රයිට්. ඉන්ටර්වල් එක ගන්න.